සුබ දවසක් හැමෝටම. තේනුවර මහත්තයා පටන් ගත්ත පොල් රොටි විත් පෝක් කරි කන්සෙප්ට් එක බස්නාහිර පළාතේ දැන් හැමතැනම ව්‍යාප්ත වෙලා. ගම්පහ දිස්ත්‍රික්කෙත් මම දැනුවත් තැන් 10ක් 12ක් විතර දැනට තියෙනවා. ඉතින් අපිත් තීරණය කළා ගිහිල්ලා පෝක් එක්ක පොල් රොටි කන්න. අපි තෝරගත්තේ ගම්පහ ගුවන්තොටුපළ පාරේ ඇනිකට් හන්දිය තියෙන තැනක්. වාහන නැවැත්වීමේ පහසුකම අපි විශේෂයෙන් බැලුවා. හරි ඔන්න ඉතින් පාර අයිනේ නැවැත්තුවා. කාලා බලන්න හදන්නේ. එකක් සද්දෙයි. බලමු. සීනි සම්බල් එකක් එනවා. පොක් කරියක් එනවා. ගත්තා. මේක පොල් රොටි විත් පෝක් කරි සීනි සම්බල් එකක් තියෙනවා. යහමින් පෝක් දාලා පෝක් පෝෂන් එකක් එනවා. රොටි 4යි. මේ ටිකට මුනේ රුපියල් 300යි. හොඳ සැරට තියෙනවා. ග්‍රේවි එක ටිකක් මදි. ඒකට හොඳට පෝක් තියෙනවා. රසයි පොල් රොටි එකත් රසයි උණු උණුවේ. ඉතින් මේ වගේ වැහිබර හැන්දෑවක ඇවිල්ලා try කරලා බලන්න. ගම්පහ ගුවන්තොටුපළ පාරේ ඇනිකට් හන්දිය පහු කරනකොට දකුණත පැත්තේ තියෙන්නේ හොඳ රස පෝෂන් එකක් තියෙනවා. try කරලා බලන්න ඔයාලත්. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. subscribe කරන්න, bell button එක click කරන්න, share කරන්න. The Traveller